හරි පුතේ මේ මෑත කාලයේදී ආර්ථිකය හා සම්බන්ධයෙන් වාර්තා වෙච්ච සුවිශේෂී වූ සිදුවීමක් තමයි ඔයා දකින්න ඇති. අපේ රටේ මේ ඉන්ධනවල මිල ඉහළ යාම. ඒතර ඉන්ධනවල මිල ඉහළ යාම ගැන කතා කරනකොට දැන් මේ ඉරානය සහ ඊශ්‍රායලය සහ මේ ඇමරිකාව කියන රටවල් තුන අතර පවතින මේ යුද්ධමය තත්ත්වයක් එක්ක සාමාන්‍යයෙන් හැම රටකම වගේ ඉන්ධනවල මිල ඉහළ යාම දකින්න තිබ්බා. නේද? මොකද මේ තෙල් සැපයීමට බාධා පැමිණීමත් එක්ක ලෝකෙම තෙල් සැපයීම අඩාල වෙලා තියෙනවා. ඉතින් අඩාල වීමත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ රටේ මේ වෙනකොට 100ට ආසන්න වශයෙන් 30ත් 40ත් අතර ප්‍රමාණයකින් සාමාන්‍ය තිබ්බ මිලට සාපේක්ෂව ඉන්ධනවල මිල වැඩිවීමක් වෙලා තියෙනවා. ඉන්ධනවල මිල ඉහළ යාම කියන කාරණාව කියන්නේ මේ වෙලාවේ අපේ රජය විසින් මිල වැඩි කිරීමක් කරන්නේ. ඉතින් පුතේ මේ මිල වැඩි කිරීම තුළින් බලාපොරොත්තු වෙන දේවල් ගැන කතා කරනකොට පළවෙනිම දේ තමයි පුතේ මේ ඉන්ධන භාවිතය අඩු කරන එක. ඒ කියන්නේ මේ මිල ඉහළ දැමීම තුළින් සාමාන්‍යයෙන් ඔයා දන්නවා මිල ඉහළ යනකොට අපි මේ භාණ්ඩයට කරන ඉල්ලුම අඩු කරනවා. ඉතින් ඒ නිසා ඔන්න තෙල් පාවිච්චි කරන එක මොකද වෙන්නේ? අඩුවීමක් වෙනවා. ඉතින් ඔන්න ආර්ථිකයට වෙන පළවෙනිම ඉෆෙක්ට් එක තමයි මේ තෙල් පාවිච්චි කරන එක මිනිස්සු අන්න අඩු කිරීමක් කරනවා. සහ දෙවනි කතන්දරය තමයි දැන් මේ තෙල් ගැටලුව ඒමත් එක්ක දැන් අපේ රටෙත් මේ වෙනකොට QR ක්‍රමවේදය යටතේ අපි තෙල් නිකුත් කරන්නේ. තෙල් නිකුත් කිරීම සාමාන්‍යයෙන් ආරම්භ වෙලා මේ වෙනකොට සතියකට ආසන්න කාලයක් වෙනවා. ඉතින් මේ සතියකට ආසන්න කාලයක් ආවට ඔයා දන්නවා මුල් දවස් ටිකේ QR ක්‍රමවේදය අපි ක්‍රියාත්මක කරාට නමුත් ඒක හරි විදිහට විධිමත් විදිහට ක්‍රියාත්මක වීමක් වුණේ නැහැ. මොකද අර ඒ රෙජිස්ටර් වීම සම්බන්ධ ගැටලු කීපයක් මුල ඉඳන් තිබ්බා. ඒවා නිරාකරණය කරන්න යම්කිසි දවස් ප්‍රමාණයක් ගියා. ඒතර ඒ කාල පරාසය අපේ කට්ටිය කරපු දේ තමයි දැන් ඔය QR හදාගන්න බැරි වෙච්ච කට්ටිය සහ ඒ දවස්වල එච්චර QR පරීක්ෂා කිරීමක් කරේ නෑ. ඒකත් එක්ක මිනිස්සු මොකද කරේ? යම් තෙල් ප්‍රමාණය ටිකක් ගෙවල් වල ගිහිල්ලා තියාගත්තා. ඉතින් පුතේ මේ යම් තෙල් ප්‍රමාණ ටිකක් පුතේ තියාගත්තට පස්සේ දැන් ඒ ටික මිනිස්සු ගාව තියෙනවනේ. දැන් මේ රජය මේ මිලේ ඉහළ දැමීම තුළින් අපේක්ෂා කරන තව දෙයක් තමයි අන්නේ ස්ටොක් කරන් ඉන්න මිනිස්සු දැන් ලීටර් 2-3 හරි කමක් නැහැ 4-5 හරි කමක් නැහැ ගෙවල් වල තියන් ඉන්න තෙල් ටික අන්න දැන් මිනිස්සු මොකද කරන්නේ දැන් මේ මිල වැඩි වෙලානේ තියෙන්නේ දැන් වැඩි මිලට තෙල් ගහනවා වෙනකොට අන්න ළඟ යම් ස්ටොක් එකක් තියෙනවා නම් ඒ ස්ටොක් එක එළියට ගන්නවා දැන් අරගෙන පාවිච්චි කරන්න පටන් ගන්නවා නේද? ඉතින් අන්න ඒකත් වෙන්න පුළුවන් ඉෆෙක්ට් එකක් සහ ඒ හරහා යම්කිසි ඉල්ලුම අඩුවීමක් වෙන්න පුළුවන්. පහුගිය දවස්වල ළඟ තියාගත්තු තෙල් දැන් ඔන්න අඩු මිලට ගත්තු තෙල් ටික දැන් එයා ගන්නවා පාවිච්චියට. හරි. ඉතින් ඒකත් වෙන්න පුළුවන් ඉෆෙක්ට් එකක්. අන්න ඒ හරහා මොකද වෙන්නේ? ආර්ථිකය තුල තෙල් සඳහා තියෙන ඉල්ලුම අඩු වෙන්න පුළුවන් සහ අර කියන විදිහට ඒගොල්ලෝ ගාව තියෙන තෙල් සංචිත තෙල් යම් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ටික එළියට එන්නත් පුළුවන්. හරි. ඉතින් ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන් අරමුණු වශයෙන් අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ තෙල් මිල වැඩි කිරීම තුලින් රජය අපේක්ෂා කරන අරමුණු වශයෙන් කතා කරන්න පුළුවන්. ඉතින් මේකේ සමස්ත ඉෆෙක්ට් එක සම්බන්ධයෙන් කතා කරද්දී මේ තුලින් වෙන්න පුළුවන් දේ පුතේ. ඉතින් ප්‍රධාන වශයෙන් ඔයා දන්නවා භාණ්ඩ හා සේවාවල මිල ආර්ථිකය තුල යම්කිසි වැඩිවීමක් වෙන්න හැකියාවක් තියෙනවා. නේද? ඉතින් ඒක උද්දමනයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. නේද? ඉතින් දැනටමත් ඔයා දන්නවා සමහර භාණ්ඩ හා සේවාවල මිල වැඩිවීමක් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඉස්සරහට භාණ්ඩ හා සේවාවල මිල වැඩිවීමක් වෙන්න පුළුවන් සහ තවදුරටත් බොහෝ වෙලාවට අප්‍රේල් 1 වෙනිදා වගේ වෙනකොට නැවතත් ඉන්ධනවල මිල ඉහළ යාමක් සිද්ධ වෙන්න පුළුවන්. හරි. ඉතින් ඒක සමහරක් වෙලාවට රුපියල් 50කට එහා ප්‍රමාණයකින් තවදුරටත් ඉහළ ගියොත් දැන් පෙට්‍රල් ලීටරයක් මේ වෙනකොට සාමාන්‍යයෙන් 398යි. ඉතින් තවදුරටත් රුපියල් 50ක් 450කට 500කට ආසන්න වශයෙන් වුණොත් ඒ හරහා තවදුරටත් ආර්ථිකය ඇතුලේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා විතරක් නෙමෙයි ඒ තුලින් තවදුරටත් ඉන්ධනවල මිල ඉහළ යාම හරහා ඉන්ධන පරිභෝජනයේ තවදුරටත් අඩුවීමක් වෙන්න හැකියාවක් තියෙනවා.